හෙලෝ ඉතින් ඔයාලට කොහොමද කියලා අහනවා. ඉතින් අපි මේ පාට ප්ලේ කරන්න යන්නේ ස්ට්‍රයික් ඔප්ස් කියන ගේම් එක. අපිට ලොතරැයියක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක ඇදලා බලමු. අපිට ලැබෙනවා 10000. අපිට තව ලකී ඩ්‍රෝ කියලා එකක් තියෙනවා. ඒක ෆ්‍රී වෙනවා. සල්ලි 6000ක් ලැබෙනවා. ඉතින් මේකෙන් බෑ අපිට අදින්න. දැන් තියෙන්නේ අපි කෙලින්ම ගේම් එකට යන්න. ඉතින් මේකේ අපි ඉන්නේ ඔෆිස් බිල්ඩින් ලෙවල් 3. ඔව් එහෙම තමයි කියන්නේ. ඉතින් දිගටම බලන්න මේකේ රතු පාට බැජ් එකට තමයි අපි වෙඩි තියලා දාන්න ඕන. සොලිට කෙනෙක් නෙවෙයි ඇවට කෙනෙක් විතරයි. දෙන්නෙක් කෙනවද කොහෙද මේ පැත්තට? Headshot. අපි හෙඩ්ෂොට් එකක් ගන්නවා. මෙන්න තුවක්කුව. Triple kill. එකපාර පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා අපිට දෙනවා. දැන් අපි ගාව ලොකු ගන්න එකක් තියෙන හින්දා ඉක්මනට කට්ටියව අවසන් ගමන යන්න පුළුවන්. First blood. Double kill. මේ පැත්තේ කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ තමයි කොහොමත් රෙඩ් කාඩ් එක. Triple kill. Multi kill. අර පැත්තෙන් යමු. දෙකනේ වැටෙන්නේ නැති. Ultra kill. Rampage. ඔන්න අර පැත්තෙන් එනවා තව කෙනෙක්. Rampage. Headshot. හෙඩ්ෂොට් දෙකක් අපි දැන් ගත්තා. Rampage. තව Rampage. එකයි ගානක් අපි ඒ ටිකට 21 දෙනෙක් මෙහෙම කරලා තියෙනවා. Rampage. පැත්තෙනුත් එනවා. දැන් අර පැත්තෙනුත් කෙනෙක් එනවා කියලා පෙන්නනවා. Rampage. Rampage. දැන් අපි අර පැත්තෙන් යමු. අයියෝ. මේ පැත්තෙන්ම යමු. First blood. කවුද අපිට කිව්වේ? අන්න අර පැත්තේ අපේ කට්ටිය Double kill. කෝ කට්ටිය නෑ තමයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ඉතින්. එන්න બોලේ ඉන්නේ. Triple kill. මේක කොහොම හරි යාළුවනේ අපි වික්ටෝරිය එක ගන්න ඕනේ. ඒකට තමයි අපි මේ කටයුතු කරන්නේ. ඉතින් ඔයාලා දිගටම බලන් ඉන්න. Multi kill. Ultra kill. හරි දැන් අපි 37 දෙනෙක් විනාඩි 1 ගානකට නියම කළා. දැන් ඉතින් අපි බලමු. පිටිපස්සෙන් කෙනෙක් Monster kill. යාළුවනේ අපිට Rampage. Rampage. ඔන්න ඉතින් යාළුවනේ තව පොඩ්ඩක් තියෙනවා. Rampage. 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 යාළුවනේ ඉවර වුණා. ඔන්න තව ටිකක් බලන් ඉන්න. තව පොඩ්ඩකින් තප්පර 39 ගානක් තියෙන ඉක්මනට අපි තව කට්ටියක් මේව කරන්න ඕන. First blood. 49. Double kill. අපි ප්‍රථම ආධාර ගත්තා. Triple kill. Multi kill. තව තප්පර ගානක් තියෙනවා කොයාලෝනේ කෙනෙක්.
Ultra kill. Headshot. කොහොමද යාළුවනේ අපි දිනු ඒකට වෙඩි උණ්ඩ කිහිපයක් පිටත් කරනවා 57 දෙනෙක් අවසන් වෙනවා ඒකට හෙඩ්ෂොට් තුනක් දාගන්න පුළුවන් වුණා සල්ලි 10100ක් තියෙනවා අපිට ඊස්ටර් එග්ස් 76ක් කියලා තියෙනවා අපිට ඒවයින් වැඩක් නැහැ අපි දැන් රේනි ටවුන් කියන එක තමයි ප්ලේ කරන්න යන්නේ ඒ කට්ටියක් ලේසි කියලා හිතනවා ඒක නම් ලේසි නෑ වගේ යාළුවනේ. දිගටම බලන් ඉන්න. ඉස්සරදී අපි හැලෝවින් පම්ප්කින් එක වීඩියෝ එකකුත් ගේනවා. දිගටම බලන් ඉන්න. ඔයාලා හැමෝටම තමයි මේ ආරාධනා කරන්නේ. අපි මේ මෙච්චර දුරක් ගෙවාගෙන යන්නේ හිම අතරේ මේ තුවක්කු ගන්න නෙමෙයි. මෙන්න මේ පැත්තට එනවා කෙනෙක්. දැක්කනේ යාළුවනේ ඔන්න ඔය ගන්න එක ගන්න තමයි අපි මෙච්චර දුරක් කාතරේ ගෙවාගෙන ආවේ. දැන් ඉතින් අපි ඊළඟ පියවරට තමයි යන්නේ. ඒ තමයි අපේ රතු කණ්ඩායම අවසන් ගමන් යන්නේ. ඒ යාළුවනේ මං එයා මැරුවෙත් නෑ අපේ යාළුවෙක් එයා මැරුවා. ඌ යාළුවනේ. Triple kill. Multi kill. Ultra kill. Ultra kill, double kill. ඉතින් මේ රතු කණ්ඩායම යාළුවනේ. Monster kill. තව පොඩ්ඩයි උඩට බිල්ඩින් එක. Rampage. 17 දෙනෙක් යවුවා විනාඩි 2ක් ගන්නට. ඔන්න අයියෝ යාළුවනේ අපිට බැරි වුණා ඒක අවසන්ට මෙහෙ කරන්න. ඉතින් ඔයාලා දිගට බලන් ඉන්න. First blood. කෝ යාළුවනේ අපිට වෙඩි කිව්ව කෙනා. Triple kill. ඔන්න මේ පැත්තෙන් එනවා කෙනෙක්. ඔන්න අපිට අර පැත්තෙන් සතුරු ප්‍රහාරයක් වෙනවද කොහෙද? කෝ යාළුවනේ එක්කෙනෙක්වත් වෙන්නේ නැහනේ. දැන් ඒවි කට්ටිය මේ කට්ටියගේ තැනට ඔන්න එනවා අපිට පේනවා. Multi kill. හරි. දැන් ඉතින් තාම කවුරුත් නැහනේ මේ පැත්තේ මේ කට්ටියක් ඉන්නවා. දැන් කොහොමද මේ බිල්ඩින් එකේ තමයි මැරිච්ච කට්ටිය ආයි උපත ලබන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ කට්ටිය ආයි එනකම් බලන්න ඉන්න. Ultra kill. ඔන්න දැන් යා මෙතන උපත ලබයි. උපත ලබා අන්න දැක්කනේ යාළුවනේ. Monster kill. දැක්කනේ යාළුවනේ වෙච්ච දේ. Headshot. Rampage. අයියෝ යාළුවනේ අපි ඉවර වුණා. ජෝල්ට මේකේ කූඩි සද්දයක් ඇහෙනවා නම් කරන්න දෙයක් නෑ. ඒක මගේ වැඩක් නෙමෙයි. First blood. තමයි කියන්නේ තුවක් උහිමකම් උල්ලංඝනය කරනවා. Triple kill. වෙනවා යාළුවනේ. Multi kill. යාළුවනේ මම මැරෙන්නේ නැහැ මේ ගෑණි කෙවිල කොයිද ඉන්නේ කියලා තමයි මේ ඔක්කොම කරන්නේ. කරන්නේ. First blood. ඒකට මට පේන්නේ නැහැ කොහොමද මම සෝලිඩ් එකට කැමති නැහැ මම කැමති රතු පාට කරා. Double kill. කපාරනේ වෙඩි තියන ආපරිවර්තන. Triple kill. Multi kill. ඔයාලගේ බෝම්බයක් දාන්න මේ උදි. හැබැයි කොහොම හරි අපි ආව යවුවා. Ultra kill. Monster kill. යා වික්ටර් යනවද? yes යාළුවා අර වික්ටර්ගේ වහලා යාළුවනේ මාරයා. දිනා ගන්නවා. එහෙනම් ඉතින් අපි තුරු ටික ප්ලේ කරමු කියලා හිතනකම අපි මේ ෆැක්ටරි එක ලබන සතිය ප්ලේ කරමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
යට තියෙන ලයික් බටන් එක ඔබගෙන අනිවාර්යයෙන්ම subscribe කරගන්න අමතක නොකර. මුතු ඔයාලට ඉස්සෙල්ලා සද්ද ඇහෙන්නේ නැති එක ගණන් ගන්න එපා. එහෙම තමයි වෙන්නේ. ඉතින් හැමදාම ඔයාලා දන්නවනේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ ගෙදරක කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දිනු විදිහට කරගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයි ෆැක්ටරි එකකින් හමු වෙමු. එනවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.